හෙලෝ ගයිස්, ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ TikTok එකෙන් වීඩියෝ එකක් අරගෙන ඒකේ TikTok watermark එක අයින් කරන හැටි අයින් කරලා අපි YouTube එකටත් අප්ලෝඩ් කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම මේ TikTok app එක ටච් කරගන්න ඕනේ. හරි. අපි දැන් මෙතනින් app එකක් මෙන්න මේ වීඩියෝ එක හොද්දයි කියලා මම හිතනවා. ඒක හරි නෑ. අපි මෙන්න මේ මං හිතන මේ වීඩියෝ එක හොඳයි කියලා. මං මේ ෂෙයා බටන් එක ක්ලික් කරලා මේ කොපි ලින්ක් කියන එක ඔපා ගන්නවා. හරි. ලින්ක් කොපීට් කියලා ඊට පස්සේ මෙන්න මෙතන එතනින් අයින් වෙලා අපි කෙලින්ම යන්න ඕනේ Google එකට. Google එකට ගිහිල්ලා මෙතන ටයිප් කරගන්න ඕනේ මෙතන ටයිප් කරන්න ඕනේ TikTok IO කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ගියාට පස්සේ මෙන්න මේ වගේ apps TikTok IO.com කියලා මෙන්න මේ වගේ පෙන්නනවා. මේ TikTok IO එක ඔබා ගන්න ඕනේ. කවරක් ටච් කරන්න. හරි. දැන් මෙන්න මෙතන insert TikTok link here කියලා කියනවා. අපි මෙන්න මෙතනට ගිහිල්ලා කොපි කරපු ලින්ක් එක මෙහෙම ඩවුන්ලෝඩ් කියලා දෙනවා. ඊට පස්සේ අපි මෙතන TikTok without watermark කියලා කියන එක දෙනවා. හරි. ඊට පස්සේ මේ වගේ තැනකට ගිහිල්ලා ඒව අයින් කරගන්න. මම මෙතන උඩින් පෙන්නනවා open කියලා. ඒ open කියන එක එකපාරට ටච් කරගන්න. හරි. මෙන්න මෙතන තමයි අපි TikTok වීඩියෝ එක තියෙන්නේ. මම හිතන විදිහට. මේක තමයි. දැක්කනේ මේ TikTok මුකුත් අයියෝ නෑ. TikTok watermark නෑ. එතනට වැටෙනවා මේකත් නෑ. මොන නම් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කියලා. ඊට පස්සේ මෙහෙම අයින් වෙලා මෙතනින් ෆොටෝස් ඔයගොල්ලන්ගේ ගැලරි එකට හරි Google ෆොටෝස් තියෙන එකට හරි ගිහිල්ලා මෙහෙම මෙතනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් watermark එක නැතුව TikTok වීඩියෝ එක අවශ්‍ය YouTube එකට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ෂෙයා කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ YouTube දෙන්න ඕනේ. ඊට පස්සේ මේක next කියන එක දීලා මොකක්වත් කරන්නේ ඊට පස්සේ ඔයා මොකක් හරි මෙතන මොකක් හරි ටයිප් කරලා මොකක් හරි කරනවා නම් කරන්න. මම දැන් මෙතන දානවා ගින්දර. හරි. ඩන් කියන එක දීලා මෙතනට දෙන්න ඕනේ. ඒක ගොඩක් ලස්සන කරන්න හදන්නේ. අහම දීලා next දෙනවා. ඊට පස්සේ මෙතනට ටයිටල් එකක් දාගන්න ඕනේ. හරි. මෙතන මම දාගන්නවා. එච්චර ටයිටල් දාන්නේ. ඊපස්සේ අපි මෙතනට අනිවාර්යෙන් හැෂ්ටැග් එකක් දාගන්න ඕනේ. මම දානවා වයිරල් වීඩියෝ කියලා. තව මොකක් හරි හැෂ්ටැග් එකක් දානවා. ඒක හරියන්නේ
හරි මම ප්‍රයිවට් දාලා මෙතන යාලේ පබ්ලික් දාගන්න ඕනි. පබ්ලික් දාගෙන සිලෙක්ට් ඔඩියන්ස් එකට ගිහලා no it's made for kids කියන එක දාගෙන show more දෙන්න ඕනේ. ඊට පස්සේ description එකට මොකුත් ඕනේ නැහැ. මේකට ශ්‍රී ලංකා කියන එක දාගන්න ඕනේ. හරි ඊට පස්සේ මේකෙන් yes කියන එක දීලා අප්ලෝඩ් ෂෝට් කියන එක දෙන්න ඕනි. වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. පොඩ්ඩක් මේ හෝම් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ ආයන්නේ එතකොට අප්ලෝඩ් වෙලා තියෙයි. ඔක නෙමෙයි මේක. හරි ඉතින් යාළුවනේ මම ඔයාලට ඉතින් අද මම කියලා දුන්නා කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන හැටි. TikTok එකේ ගන්නකොට ඩවුන්ලෝඩ් කරාම තියෙන ඕටෝමැටික් එක අයින් කරන හැටි. හරි ඉතින් channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. subscribe करो, share करो, like करो. එහෙනම් අපි ගියා.